සරිත් අයියා අපිට කිව්වේ හැම වෙලාවෙම පුළුවන් තරම් හරි ලයින් ලෙන්ත් වල අඩුවට ඕවරේ දාන්න කියලා අපි ප්ලෑන් කරේ මුලින්ම ඒගොල්ලන්ට ප්‍රෙෂර් එක බිල් කරන්න පුළුවන් තරම් අඩුවට ඕවර්ස් 3-4ක් අඩුවට ගිහිල්ලා එයා ඒ කියපු ප්ලෑන් එකට ගිහින් ඉඳලා අපිට ලේසි වුණා පස්සේ රැඳ ගන්න මැච් එක. බැටිං පැත්ත ගත්තොත් එහෙම ඕවරෝල් බැටිං ගත්තොත් එහෙම ක්‍රෙඩිට් එක ගන්න ඕනේ කුසල් අයියට. එයා ගැහුව නොක් එකේ හින්දා තමයි අපිට මේ වගේ රන්ස් ගානකට එන්න පුළුවන් වුණේ. මම ඊට පස්සේ මම බැට් ගන්න ගියාට පස්සේ ප්ලෑන් කරේ එයාට සපෝට් කරන්න. කොහොම වුණත් අන්තිම ඕවරේ ආවට පස්සේ අනිවාර්යෙන් පුළුවන් උපරිම ගහන්න තමයි try කරේ. ටාගට් එකක් ගැන අපි ලොකුවටම අපිට සනත් සර් කිව්වේ පුළුවන් තරම් 260 70 අතරට යන්න කියලා. ඉතින් ඒ ටාගට් එකට යන්න පුළුවන් වුණා. ඉතින් මේ මෑත කාලේ මගේ බෝලිං ගත්තොත් එහෙම මම ගොඩක් සචිත් පතිරණසත් එක්ක වැඩ කරා. ඉතින් එයාගෙන් මට මාන සපෝට් එකක් හම්බ වුණා. ටීම් එකේ සීනියර් ප්ලේයර්ස් ලගෙන් කැප්ටන් නැතුව සීනියර් ප්ලේයර්ස් ලගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. මේ මෑත කාලේ ගත්තම ඇත්තරම අමාරු පීරියඩ් එකක් මට ගියේ. ඉතින් මම පුළුවන් තරම් මගේ තාත්තගේ ආසාව වෙලා තිබ්බේ මම රටට සෙල්ලම් කරන එක දකින්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ සචිත් පතිරණ සර්. එයා මට ගොඩක් උදව් කරා මේ අන්තිම මාස 3-4ෙම. එයා බලන් එයා කොහේ හරි නම් බලන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. එයා මට පොඩි ගානක් ගොඩක් උදව් කරා මේ තැනට එන්න. ඉතින් අනිවාර්යෙන් මෙයාට මේ මෑන් ඔෆ් ද මැච් එක මම මේ